සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරිහතු සුගත තථාගත දස බලධාරී දේවාති දේව ශක්‍රාති ශක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම රාජාති රාජ වන්දනීයාති වන්දනීය පූජනීයාති පූජනීය මනුෂ්‍යාති අති මනුෂ්‍ය චක්‍රවර්තීති චක්‍රවර්ති සද්ධර්මවර චක්‍රවර්ති දස බලධාරී අමාමෑණී ශාක්‍ය කුලාභිමානී ශාක්‍ය සිංහ මුළු තුන් ලොවට නැගූ මිනි පහන එවැගේම මුළු තුන් ලොවම ඒකාලෝක කරන මහා හිරු මණ්ඩල බුද්ධ දිවාකර නම් වූ චන්ද්‍ර මණ්ඩලාධිපති වූ සර්ව සෞභාග්‍යාධිපති වූ ශ්‍රී ශුභ ලක්ෂණ වූ පරමෝත්තම වූ උත්තම වූ ඊශ්වර වූ එවැගේම මුළු තුන් ලෝකයටම එකම පිහිට පිලිසරණ ප්‍රතිෂ්ඨාධාරය වූ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශෝභමාන රූප ස්වභාවය සිතේ මවාගෙන මගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැමී අවංකවත් සත්‍යවාදීවත් ගෞරව බහුමානයෙන් යුතුවත් මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. උන්වහන්සේගේ ගුණ සම්භාරය ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මෙහෙම සිහි කරන්නේ වැඩිපුරම රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාගේ ප්‍රියතම ගීතයයි ඉතිපිසෝ ගාථාව. ඒ විතරක් නෙමෙයි. මේ මුළු තුන් ලෝකේම යම්කිසි දුකක්, කරදරයක්, විපතක්, අමනුෂ්‍ය බලවේගයක්, සතුරු කරදරයක් මේ සියල්ලක් Taman කරා පැමිණෙන විටකදී සිහි කරන්නට නම් එයින් ආරක්ෂාව පතාගෙන සිහි කරන්නට පුරුදු පුහුණු වී සිටිය යුතුමයි. ඒ විතරකුත් නෙමෙයි ලෝකයේ විශාලතම කරදර නිර්මාණය වෙන්නේ. බාහිරින් නෙවෙයි. තමන්ගේ ඇතුළාන්තයෙන්මයි. තමන්ගේ සිතෙන්මයි. සිත කියන්නේ හරි පොදුම දෙයක්. මේ සිත ශෝකයට, දුකට, සංතාපයට පත්වෙන්නේ හරි වේගෙන්. පාළුව, කනස්සල්ල මේවා නිර්මාණය කරන්නේ හරි වේගෙන්. බාහිර බලවේගයක් නෙවෙයි. සිත විසින්මයි. ඒ සිත විසින්ම මේ සිතේ ඇති කරන මේ ප්‍රචණ්ඩත්වය කොයි තරම් දුරදිග යනවද කියනවනම් මේ සාමාන්‍යයෙන් එලිබහනේ නිදහසේ ඉන්න කෙනෙක් බන්ධනාගාරයකට පමුණුවන්නත් පුළුවන්. එල්ලුම් ගහ කරා යවන්නත් පුළුවන්. ඒ වගේම මහා භයානක විදිහේ දිවිනසා ගැනීම වලට යොමු කරවන්නත් පුළුවන්. මුල්ුණේ සිතයි. බාහිරින් කවුරුවත් ඇවිල්ලා කතා කළේ නෑ. ඒ කටයුත්ත කෙරෙව්වේ නෑ. මේ හරියට බලලු ලවා කොස්සට බාවනෝ වගේ වැඩපිළිවෙලක් තමයි සිතට තියෙන්නේ. සිතේ ඒ දුර්දාන්ත වැඩපිළිවෙලට අසු වෙන පුද්ගලයා තමන්ම තමන්ව විනාශ කරගන්න ඕන. ඒ විතරකොත් නෙවෙයි. මේ කෙලෙස් ක්‍රියාකාරීත්වය ගත්තොත් හරියට මලකඩ කාපු පුටුවක් වගේ වෙනවා ජීවිතේ. කෙලෙස් මල. කෙලෙස් වලට කියන්නේ මලකඩ කියනවා. තවත් නමක් කියනවා. අසෝචි කියනවා. ඒ විදිහට තවත් රජස් කියලා කියනවා. දූවිලි කියලා. දූවිලි බැඳුන තැනක හොඳ පිරිසිදු ඇඳුමක් ඇඳගෙන වාඩි වෙන්න බැහැනේ. ඒ වගේ මේ සියල්ලෙන් දුර වෙන්න පුදුමාකාර වාසනාවක් කල්ප කාලාන්තරයකින් ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයකට අයිති වෙලා මම ඉපදුනා නේද කියලාද හිතනකොට මට මගේ වටිනාකම කලින් දැනුනේ නැති තරමට 100,000 කෝටි වාරයකින් වැඩි වෙලා මට අද දැනෙනවා.
ලෝතර බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන නිසාම එවන් ප්‍රඥාවක් මා තුළ ඉතිර පැතිර යයි. සාදු සාදු සාදු. ඉතින් එදා මෙදා බුදු වෙන්නට පාරමිතා පිරූ මගේ බෝසතාණන් වහන්සේට විස්සන්තරාත්ම භාවයේහි දිගට හරහට දන් දෙනවා. හිතේ හැටියට දන් දෙනවා. කවදාවත් දානයක් දෙන්න අවස්ථාවක් ආපුවම දෙසිතක් සිතුවේ නෑ මගේ බෝසතාණන් වහන්සේ. ඒ වගේම තමයි එවන් වූ දුර්ලභ අවස්ථාවන් උදා වෙද්දී උන්වහන්සේට පාද පරිචාරිකාව වුණ මහා පිහිට පිළිසරණ වුණ බුදු බවට උපකාරී වෙමින්නා මහෝත්තමා විය. මෙදා යශෝදරා දේවිය එදා මද්‍රී දේවිය ලෙස වයස 16 දී දෙන්න විවාහ ප්‍රාප්ත වෙනවා. යහලිය ක්‍රිෂ්ණජිනා කියලා පුතයි දුවයි. මේ අයට හිමාල මහ වනයේට යන්න සිද්ධ වෙනවා. රාජ්‍යයේ සෙනග කුපිත වෙලා කැරලි ගහපු නිසා. එදා ශ්වේත ධවල හස්තියා දන් දීම පවා ඒවට පවා විරුද්ධ වුණා මහ පිරිසක්. දන් දෙනවට අදත් විරුද්ධයි. කවුද? අල්ලපු ගෙදර අයද? නෑ. තමන්ගෙම ගෙදර අය. අම්මා දන් දෙනවට, තාත්තා දන් දෙනවට, ධර්ම දානයක් එහෙම දෙන්න ලෑස්ති වෙනකොට දරුවෝ කැමති නෑ. ඒ වගේම මහත්තයා දන් දෙනවා නම් නෝනා කැමති නෑ. නෝනා ධර්ම දානයක් දෙන්න හදනකොට මහත්තයා කැමති නෑ. දෙන්නට දෙන්න කැමති නෑ. ඉතින් ඒ විතරකුත් නෙවෙයි. නොදෙන්නම තියෙනවා නම් හොඳයි කියලා තමන්ගේ හිතත් කියනවා. මෙහෙමයි මගේ බුදුරජාණන් වහන්සේ වදාළේ විශාඛා සිටු දේවියට. විශාඛා මා භායි පුඤ්ඤත පිනට බය වෙන්න එපා කියලා මේ මහා දානපතිනියට පවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සුමధుර වදනින් වදාළසේක. ඉතින් එදා වෙස්සන්තර යුව රජතුමා ලෙස සුදු හස්තියා දන් දෙනකොට රිදී පර්වතයක් වගේ මේ හස්ති රාජ්‍යය බලන්න ලස්සනයි. ඉතින් මිනිස්සු මේ වස්තු සම්පත්වල මුලා වුණාට මගේ මහබෝසතාණන් වහන්සේ මුලා වුණේ නෑ. උන්වහන්සේට උපකාර වාපු මේ මහා රාජිනිය මද්‍රී දේවිය. ඇයත් ප්‍රිය බැල්මෙන්, ප්‍රිය වදනින්, ප්‍රිය ඇසුරෙන් මහබෝසතාණන් වහන්සේ සනහා වදාළ ප්‍රිය වචනෙන් හිමියනි දන් දෙමු. මෙහෙමයි කතා කළේ. ඉතින් මේ සියල්ල රාජ්‍යයේ තියලා ඔවුන්ගේ වස්තු සම්පත් එකකින් 700 බැගින් දවසක් පුරා දන් දීලා මහ සෙනගට අර විරුද්ධවාදී පිරිස තැටි ගන්වලා ඔවුන්ට කර කියාගත හැකි දෙයක් නැති කරලා සියල්ලම දන් දීලා අවසානයේ තමන්ට ගමන් කරන්න තිබුණ රථය පවා අශ්වයෝ පවා තමන් ඇඳගෙන හිටපු රාජකීය සලුපිලි පවා සියල්ල දන් දීලා හිමාල වනයේට ආවා. දැන් මේ වනයේ සතුටින් මද්‍රී දේවිය මහා කැලෑවේ පළවැල නෙලන්න යනවා. හරීම සුන්දර පරිසරයක්. ඇය කවදාවත් දුකට කනගාටුවට පත්ුනේ නෑ. කොමගේ සේවිකාවෝ. මට වැඩ කරන්න කවුරුත් නෑ. මට මගේ වැඩ තනියම කරගන්න වෙලා තියෙන්නේ. මේ වගේ දුක්ම සුවදන් ඇයගේ මුවින් පිට වුණේ නෑ. ඇය හරීම භක්තිමත්. ස්වාමියා කෙරෙහි ප්‍රේමාවන්තයි. ප්‍රිය බැල්මෙන් බලන්නේ. මෙතුමිය පළවැල නෙලන කාලය තුල එදා දුර ඈතක ඉඳලා බ්‍රාහ්මණයෙක් එනවා. ඔහු ජූතක නම්. ඔහුගේ ඇඹෙනියගේ නියෝගය පිට මම පිරිමින්ගෙන් වැඩ ගන්න කාන්තාවක් නෙවෙයි. ඒ නිසා නුඹ ගිහිල්ලා රැත හිමව්වේ තපස්දම් රකින ඒ මහ බෝසතාණන් වහන්සේගේ දරුවෝ දෙන්න ඉල්ලගෙන එන්න කියලා තමන්ගේ මහලු ස්වාමියාට අණ කරනවා. මේ විදිහටයි ජූතක බමුණා මහ බෝසතාණන් වහන්සේ හොයාගෙන ඉන්නේ.
දුර ඈතදීම එනකොට ජාලිය ක්‍රිෂ්ණජින පුතයි දුවයි මේ බ්‍රාහ්මණයා දැකලා බයටපත් වෙනවා. මොහු හොඳ කෙනෙක් නම් නෙමෙයි කියලා පුංචි හිත්වලට දැනී යනවා. දෙන්නම දුවගෙන ගිහිල්ලා සැඟවෙනවා. ඔවුන්ට ස්නානය කරන්න තියෙන පොකුණේ නෙළුම්පත් අතරේ. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා බෝසතාණන් වහන්සේ එක්ක කතාවට වැටෙනවා. මේ වෙලාවේ කොහොමද සුවදුක් කියලා මෙදා මගේ බුදුරජාණන් වහන්සේ පුබ්බභාසී වනසේක. ඒ වගේ මේදාත් පෙරටුව කතා කොට වදාළසේක. එන්න බ්‍රාහ්මණය මෙහි අසුන් ගන්න. කිමද කාරණ කොහොමද සැපදුක්. මම ආවේ ඔව කතා කරන්න නෙවෙයි. ඔබ දන් දෙන බව අහන්න ලැබුණා. මට ඔබේ දරුවෝ දෙන්න දන් දෙන්න. මට මෙහෙ කාරකමට ළමයි දෙන්නෙක් අවශ්‍යයි. ඔබේ දරුවෝ දෙන්න දන් දෙන්න. මගේ බෝසතාණන් වහන්සේගේ හදමඩල කොහොම කම්පා වෙන්නේ නැද්ද? දරුවෝ දෙන්න? ඔව්. හොඳයි මම දෙන්නම්. බුදු බව පතාගෙන හිටපු මගේ මහ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ අවසානාත්ම භාවය මේ මිනිස් ලෝකේ බුදු වෙන්නට කලින් සියලුම දාන පාරමිතාවන් පූර්ණේ වෙන දවස. එදා මගේ බෝසතාණන් වහන්සේ චාලිය ක්‍රිෂ්ණජිනා කියලා කතා කරන එක වචනයෙන් දරුවෝ දෙන්නා නෙළුම්පත් අතරින් හිස ඔසවලා බලනවා පියාණෙනි කියනවා. ඒ වෙලාවේ මගේ බෝසතාණන් වහන්සේ දරුවෝ දෙන්නව දැහැතින් අරගෙන ගෙනල්ලා මේ බ්‍රාහ්මණයට බාර දෙනවා. බාර දීලා කියනවා ඔබ යන ගමනේ මගේ පිය රජතුමාගේ මාලිගාව පැත්තෙන් යන්න. ඒ යනකොට ඔබට තවත් වස්තු සම්පත් ලබා ගන්න පුළුවන් වෙයි. එවිට මේ බ්‍රාහ්මණයා නපුරු සිතින් කියනවා. හා කොහමද? දරුවෝ දෙන්න දන් දීලා ඒ දරුවෝ දෙන්න අරගෙන මම පිය රජතුමාගේ මාලිගාව පැත්තෙන් ගියොත් මට මොන විදිහේ සංග්‍රහයක් ලැබෙයිද? හිතේ කපටිකම නේද? මාව රාජදණ්ඩනයට හසු කරන්න නේද හදන්නේ කියලා. මේ බ්‍රාහ්මණයා සමච්චලයට අපේ බෝසතාණන් වහන්සේට සඳහන් කළා. ඒ වුණාට මගේ බෝසතාණන් වහන්සේගේ තුන් හිතකවත් එවැනි නින්දිත අදහසක් තිබුණේ නෑ. නමුත් මේ බ්‍රාහ්මණයාගේ තියෙන නපුරුකම ඔහු වැල් පොටක් අරගෙන මේ දරුවෝ දෙන්නගේ අත් දෙක බැඳලා ඇදගෙන යනවා. එක තැනකදී ඔහු ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටුණාම නිදහස් වූ ජීවිත ඇතිව දරුවෝ දෙන්න ආපහු දුවලා එනවා. පියාණෙනි අනේ තාත්තේ මේ නපුරු මිනිහාගෙන් අපිව බේරගන්න. මේ නපුරු මිනිහට අපිව දෙන්න එපා. අනේ තාත්තේ බලන්න අයියටත් ගැහුවා මටත් ගැහුවා. මේ පිට පුපුරලා ලේ එනවා. අනේ තාත්තේ වෙන කාට හරි අපිව දන් දෙන්න. මේ නපුරු මිනිහට අපිව දන් දෙන්න එපා කියලා තාත්තාව වැළඳගෙන හඬන්නට වුණා. මගේ බෝසතාණන් වහන්සේට මොන විදිහේ හදවතකින් මේ ශෝකාලාපය දරා ගන්න සිද්ධ වුණාද? බ්‍රාහ්මණයා පහු ආවා. ඇවිල්ලා දරුවෝ දෙන්නව ගත්තා. දැන් එක් කරගෙන යනවා. වෙස්සන්තර මහ බෝසතාණන් වහන්සේගේ හදවත කම්පා වුණා. ඒ බුදු බවින් කම් නෑ. මම මුව මරලා හරි කමක් නෑ. මගේ දරුවෝ දෙන්නව බේර ගන්නවා කියලා ඇසිල්ලකින් හිතට ආපු සිතවිල්ල නිසා වහාම ඇවිදගෙන ගිහිල්ලා මගුල් කඩුව සංගවලා තිබ්බ තැනින් අරගෙන එළියට ඇද්ද කොපුවෙන් කඩුව එළියට. ඒ වෙලාවේ මම බුදු බව පතාගෙනයි දරුවෝ දන් දුන්නේ කියලා සිහිපත් වුණා. නැවතත් කඩුවෙන් ඇතුළට කොපුවට කඩුව යොමු කළා. තැන්පත් වුණා හිත හදාගත්තා. දැන් හඬ හඬා යන ක්‍රිෂ්ණජිනා පුංචි දුවනිය පියාණෙනි කියන හඬ අවසානයේදී ඇහිලා නැහිලා යනවා. මගේ බෝසතාණන් වහන්සේ මට මේ නිවීම සැනසීම දෙන්න, මට නිවන දෙන්න, මට සෝවාන් සකු르දාගාමි අනාගාමි මහරහත් ඵලය දෙන්න මොනතරම් කැපවීම කළ උතුමෙක්ද මගේ බෝසතාණන් වහන්සේ. ඒ වගේම එදා උන්වහන්සේට උපකාර වෙමින් යශෝදරා මහ තෙරණින් වහන්සේ එදා මද්‍රී දේවිය ලෙස මොනතරම් මේ වියෝව උහුලන්නට ඇද්ද දාන පාරමිතාව පුරා ගන්න පිණිස. සාදු සාදු සාදු
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම විතරාගී වනසේක විතද්වේෂී වනසේක විතමෝහී වනසේක රහසින්වත් පව් නොකලසේක සංසාර චක්‍රයේ අරසිඳලූසේක සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලම පිළිගැනීමටත් පිළිගැන්වීමටත් එකසේ සුදුසු අග්‍රදක්ෂිණීය වනසේක ඒකාන්තයෙන්ම අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක ඒ අරහං නම් වූ සම්බුදු නුවණට ඒ අරහං නම් වූ සම්බුදු නුවණට ඒ අරහං නම් වූ සම්බුදු ගුණයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු